අද ටිකක් අදටත් වීඩියෝ එකක් දෙන්නන්න යන්නේ ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ මල්ලතුය විවපා මල්ලතුය ඉසබඩ අනුරාධපුර මහනගර සභාව විසින් විදේශීය මුදල් ආධාර ලබාගෙන ඉදිරි කරපු උද්‍යාන. ඒක මල්ලතුය උත්තර නුවරවැලෙන් ගලාගෙන එන වාහනවල සම්බන්ධ වෙන මෙතන මේ දෙකම යා කරලා වාහනවල වහලා තමයි මේ උද්‍යානයේ හැදුවේ. සහ මෙතන ඉඳන් අවිදින මන්තිරුවක් හැදුවා ජයන්ති විහාරයේ පිටුපසින් යන ඉසිරිමුණිය පාර දක්වා. ඉසිරිමුණිය යන පාර දක්වා කිලෝමීටර් 3කින් අවිදින මන්තිරුවක් හැදුවා. ඒ ඔක්කොම හම්බුනේ විදේශීය මුදල් ආධාර මත. ඒත් එක්කම දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අයි මේක මේ විදිහට මේ වහලා තියෙන්නේ. මොකද කාලයක් මේක වුණත් දැන් එකක් තමයි ජනතාවගේ මුදල් අනිත් විදේශීය ආධාර හම්බුණා එකක් හම්බුලා තියෙනවා. මේ දැන් අර මෙතන මේ කවුන්ටර් එක තියෙනවා. ඒ කවුන්ටර් එකේ ගහලක් තියෙනවා. දැන් අර බලන්න අනුරාධපුර මහනගර සභාව කියලා බෝඩ් එක ගහලා අයකලුතු වනමතු ගාස්ති. පාසල් අධ්‍යාපන චාරිකා සිසුන් 11,000 රුපියල් 5යි. වන්දනා නඩ සහ සාමාන්‍ය නරුම් 11,000 රුපියල් 10යි. ව්‍යායාම සඳහා මාසික 11,000 රුපියල් 150යි. වයස අවුරුදු 18 වෙනි 11,000 රුපියල් 125යි. ඉතින් මේ මුදලුත් කාලයක් අය කරා. දැන් ඊට පස්සේ මෙච්චර කෝටි ගාණක් මුදල් වියදම් කරලා දැන් මේක මේ වහලා මේ කැලාවට අරලා තියෙන්නේ අයි කියන එක අපිට ප්‍රශ්න. සහ ඊළඟට දැන් නගර සභාවත් පත්වලා මේ අලුත් ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා දැන් මාස 3-4ක් මම හිතන්නේ ගියා. ඒත් එක්කම ආණ්ඩුවේ ඇවිල්ලා දැන් අවුරුද්දක් වෙනවා ජනාධිපතිතුමා ඇවිල්ලා ආණ්ඩුකාරතුමා මෙහාට ඇවිල්ලා මොකද ආණ්ඩුකාරතුමාට ආපු ගමන් මේ උද්‍යානය ගැන අපි කිව්වා. මේක තියෙන්නේ මේ ගේට් එක අරින්න විතරයි. හරිය දා ඉඳන් නගර සභාවට මුදල් එන්නේ. සල්ලි එන්නේ. මේකට යාබදයක තමයි නුවරවැල වාංගල කේන්ද්‍ර කොටසක් නුවරවැල ජලගලු උද්‍යානය. ඒක බණ්ඩාරනායක පිටුවක් තියෙන බණ්ඩාරනායක පිටුවක් දැන් අභාවිත වෙලා තියෙනවා. ඒත් එක්ක මෙතන තව එතනකින් 10ක් 15කට වැඩි තියෙනවා වහලා දාලා අවුරුදු 20ක් පුරා. ඒකම සංචාර කර්මාන්තය දෙන්නේ පාවිච්චි කරන්න පුළුවන්. සංචාරක පැතුල දෙන්නේ ඒගොල්ලන්ට රෙස්ට් කරන්න. ඒත් එක්කම දැන් මෙතන මොකද වැසිකිලි පහසුකම් දෙන්න පුළුවන්. ඒවට මුදල් ආය කරන්න පුළුවන්. ඒ වගේම කාපාක්යක් කරන්න පුළුවන්. මොකද පොසොන් උත්සවයේ දවස් වලට මේක වහලා තියෙන නිසා මෙතන විශාල කඩපඩයක් ඇති වෙනවා. ඒ කාලේ මේ මුළු උද්‍යානෙම හරිශ්චන්ද්‍ර උද්‍යානෙම අරලා තිබුණා. ඉතින් දැන් අර උද්‍යානයත් වහලා මේ උද්‍යානයත් වහලා. මේ දෙකම එකට ගෙනියනවා. මේ උද්‍යානය හපතු දෙක එකට ගෙනියනවා. දැන් මුදුමත් රට ගහලා වෙන් කරලා නැහැ. දැන් මේක තාවකාලිකව මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කට්ටියක් ඇවිල්ලා තාවකාලිකව ඉන්නවා. කෙසේ වෙතත් ඒක විරුද්ධ කරන්නේ නැහැ. කොච්චර ඉල්ලීම් කළත් නගර සභාවෙන් ඉල්ලීම් කළත් පළාත් සභාවෙන් ඉල්ලීම් කළත් මේ අපි මේවා කියන්නේ අපිට වාසියකට ලාභයකට නෙමෙයි. අපි කියන්නේ එකක් නගර සභාවට මුදල් නැහැ කියලා නගර සභාවේ කට්ටිය අඬනවා. එතකොට මේ ලක්ෂ ගණන් මාසයකට හොයන්න පුළුවන් ආදායම් මාර්ග. ඒ ආදායම් මාර්ග තියාගෙන තමයි මේගොල්ලෝ මේ උබ්බ දාගෙන වහගෙන ඉන්නේ. දැන් මන්ත්‍රීවරුත් වැඩි කරන්නේ ඉස්සර ලංකාවේ විදි 4,500 පළාත් පාලන මන්ත්‍රීවරු. දැන් 8,320ක් කියන අනුරාධපුර නගර සභාවේ 30කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මොනවද කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. මේවා කතා කරන්නේ. ඕගොල්ලෝ ඔවට යවුවේ අපි නගර සභාවට යවුවේ පත් කෙරුවේ මෙන්න මේවා කතා කරලා නැවත විශ්ලේෂණය කරනවා. මේ සංචාර කර්මාන්තයට උරදිය හැකි ආකර්ෂණීය ස්ථානයක් ලස්සන තැනක් එහා පැත්තේ මල්ලතුය ගලා බහින්. ඇයි මේක වහගෙන ඉන්නේ කියන එක තමයි අපි අහන්නේ වර්තමාන නගර සභාවේ සහ පළාත් සභාවේ ආණ්ඩුකාරතුමාගෙන් අපි අහනවා ඇයි මේක වහගෙන ඉන්නේ කියලා කරුණාකරලා මේ විරුද්ධ. අයිබෝන් මේ තමයි නුවරවැව වාන්නැල රක්ෂිතයේ හදපු මල්ලතුවයට යාබදව ජලගල උද්‍යානයේ ගොඩනැගිලි. මේ ගොඩනැගිලි බලන්න මේ ගොඩනැගිලි හදලා දැනට අවුරුදු 20ක් වෙනවා. අවුරුදු 20ක් වෙනවා මේ උද්‍යානය ඉතින් වහලා තියෙන වහලා දාලා. ඉතින් අපි මේ බලධාරීන්ගෙන් ඉල්ලුවා සියලු මේ රජයන්ගෙන් ඉල්ලුවා මේ ගොඩනැගිලි මේ විදිහට වහලා තියන්නේ නැතුව උද්‍යානයක් මෙතන ආරම්භ කරන්න. අනුරාධපුරයට උද්‍යානයක් නෑ. ඔයගොල්ලෝ දන්නවා නුවරඑළියට තියෙනවා, ගම්පහ තියෙනවා. ඉතින් ඒ වගේ උද්‍යාන ලංකාවේ තියෙනවා. මාතරත් උද්‍යානයක් තියෙනවා. ඉතින් අපි කිව්වා මේ උද්‍යානය විවෘත කරන්න. දැන් අවස්ථා ගණනාවක් එක එක ගණන් ගිල්ලුවා මේ ගොඩනැගිලි ඔක්කොම දැන් දි รา පත් වෙලා.
අවුරුදු 20ක් වෙනවා හදලා. ඉතින් මේවා තමයි මේ රටේ වෙන අපරාධ. මේක තියෙන්නේ නිකන් මේ ගේට්ටු දෙක අරින්න විතරයි තියෙන්නේ. ගේට්ටු දෙක අරින්න විතරයි තියෙන්නේ මේ උද්‍යානේ. මේ වලින් ප්‍රයෝජනය ගන්න. හැබැයි මේක ඒ වැඩේ කරන්නේ නැහැ. මේකට කිසි වියදමක් කියන්නේ නැහැ. දැන් මේක නගර සභාව නම් නගර සභාව මේක ආරම්භ කළ දා ඉඳන් මේකෙන් මුදල් උපයන්න පුළුවන්. අපි දන්නවා මේ සිංහකණු ආසන්නේ මේ දගන්ත අක්කර 10කට කිට්ටු මේ ඉඩම මේ විදිහට වහලා තියෙනකෙන් වෙන්නේ මේක තව විරාපත් වෙලා ජරාවාස වලට පත් වෙනවා. ඉතින් අනුරාධපුර නගර සභාවට පුළුවන් මේ වැඩේ කරන්න. නගර සභාවට පුළුවන් මේ වැඩේ කරන්න. හැබැයි නගර සභාවට මේ වැඩේ කරන්න බැරි ඇයි කියන හේතුව අපි දන්නේ නැහැ. මේක තියෙන ගේට්ටු දෙක අරින්න. මේක දැනට මේ తాවකාලික දුන්නා පුරාවිද්‍යායකට. ඉතින් පුරාවිද්‍යායකට දුන්නා. ඒගොල්ලෝ දැන් යන්නේ නැති කතාවක් කියනවා. ඒක දුන්නේ తాවකාලිකව. ඒගොල්ලන්ට මේක වහලා තියෙන නිසා. ඉතින් මේක ලස්සන උද්‍යානයක් විදිහට මේක කරගෙන යන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්නේ ඇයි මේක එහෙම කරන්නේ නැත්තේ කියලා අපි ඉතින් බලධාරීන්ට අවධාරණය කරනවා. මේක උතුරුමැද ආණ්ඩුකාරවරයා වැඩ බාරගත්ත දා ඉඳන් තමයි අපි කියන්නේ කරුණා කරලා මේක විවෘත කරන්න කියලා. ඒකවත් කරගන්න බෑ ඉතින්. ඒකයි කියන්නේ පළාත් සභාව කියන සුදු අලියෝ මොකටද කියලා අපි අහන්නේ ඒකයි. මේ ජනතාව කියන්නේ පළාත් සභාව සුදු අලියෝ කියලා. ඒ කියන්නේ ඒ නිසා. right.